ඇත්ත කියන්නේ. දන්නේ ආන්න ඕනේ වගේ. හැබැයි මං කරලා දෙනවා මං දන්නේ හැටියට. ඒ මොකක් හරි නෑ ඔයාගේ දෙයක් නෙමෙයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ කියපු දෙයක්. වීඩියෝ සාක්ෂි ලැබිලා තියෙනවා. අයියෝ මොකද්ද කරේ? අපි දන්න කෙනෙක් එයා හස්බන්ඩ්ට ගේට් එක ඇරලා දෙන්න උදේට වාහනේ එළියට යනකොට ගේට් එක ඇරලා දෙන්න රුපියල් 1000ක් ගන්නවා. ආයේ ගෙදර එනකොට ඇරලා දෙන්න රුපියල් 1000ක් ගන්නවා. එදා කියද්දි වීඩියෝ සාක්ෂි තිබුණේ නෑ. අද වීඩියෝ සාක්ෂි ඇවිල්ලා තියෙනවා අපි බලමු. බයි. එයි. මොනවද ඕනේ? හැමදාම මොනවද ඉල්ලන්නේ? මොනවද ඉල්ලන්නේ හැමදාම උදේට යනකොටත් ඉල්ලනවා. හවසට ආවමත් ඉල්ලනවා. මොනවද ඕනේ? මොනවද ඕනේ කිය? උදේටත් ඉල්ලනවා, හවසටත් ඉල්ලනවා. මොනවද ඕනේ? 1000ක් නෙමෙයි 2000ක් දෙන්න. හැමදාම 10යි 2000යි. වීඩියෝ කරන්න ඕන වීඩියෝ එකට මම සාමාන්‍යයෙන් 1000 20000 ගන්නවා. අවදාහක් වීඩියෝ එකකින් 7000 අනේ නම් කොහේ හරි මගලක දාලා තිබ්බත් වීඩියෝ එකට ගොඩ දාන්න මදි. මම පාරේ තියලා අයියේ වීඩියෝ එක ගොඩක් පරණයි. ඉතින් ගියසරේ කියනකොට ඕක දෙන්න තිබ්බනේ. අයියෝ. ඒකෙන් ගියසරේ කියද්දි තිබ්බනේ. ඔව්. නෑ මම කියන්නේ ඕක දැන් ගිය අවුරුදු දෙකක් ඔය. ගිය අවුරුද්දේ එතකොට ඒ දවස්වල අයියට ඔය විස්තර කියලා තිබ්බට වීඩියෝ එක එව්වේ නෑනේ. කොහොමද දන්නේ දැන් හොයාගත්තේ? දැන් දෙන්නේ නෑ අයියේ. දැන් සල්ලි ගන්න හරි අමාරුයි. එහෙමයි. දැන් මම 10000 ඉල්ලන්නෙත් නෑ. ඒක තමයි පළවෙනි දේ. මේ දැන් මේ මිනිස්සයාට ගේට් එක අරිනවට මාසෙට 60000ක් දෙන්න එපයි. අයියේ රෝල ගේට් එකක් දාගන්න ඊට ඔව් ඒක අඩේ ඇත්තමයි. ඉතින් ඊට පස්සේ කී එකක් හදාගත්තා. කී එකක් හදාගත්තා. ඒකටම නෙවෙයි මොකක් හරි දෙයක් වෙලා කී එක නැති වෙලා කී එක හදාගත්තා. ඊට පස්සේ අර කී එකක් තිබුණා. දැන් කීස් දෙකම තියෙනවා. දැන් එයා එහෙම සල්ලි දෙන්නේ නැහැ මට. මම දැන් ගේට් එක අරින්න එන්න කලින් එයා අරගෙන යනවා. දෙන්න වයිෆ්ලා මේක බලන් ඉඳලා ගෙදර ඉන්න ඕගොල්ලෝ මාත්තරොන්ට ඔව් වැරදි ඉල්ලීම් කරන්න එපා. ඔව් නෑ වා කියන්නේ සචින කියන්නේ. නෑ ඇත්තටම ඒක හොඳ ආදර්ශයක් වයිෆ්ලාට. මම කියන්නේ හැදී මම අනිත් පැත්ත කියයි කියලා. චතුගෙන් ඉගෙනගෙන වැඩ කරලා දෙනවාට පොඩ charge කරන්න උයලා දෙනවාට මං අහන්නේ. වේල් 3ක් එව්වොත් ඔව් ඒක පොඩ ඔයගලන් ගාන හදලා බලන්න. අයියෝ අයියේ මම බඳින්නේ නැහැ. ඊට පස්සේ හොඳයි very good. කවුද මේ දිවංක අවන්ති එහෙම නෑ නේද? අනේ නෑ නේ. අනේ අවන්ති මේකට පස්සේ වෙනවා. අන්තිර වැඩක් කරලා මම උයලා දෙන්න ඕනේ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නෑ. දැන් චතු වේල් 3 උයලා දෙනවට එක වේලකට 1000 ගානේ 3000යි ගේට්ටුවට 2000යි 5000යි. නෑ උයන්න 1000ක් charge කරන්න කමන්නේ නැහැ. උයන්නේ නැහැ. ඒ කියන්නේ මේ මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ඊදර වැඩ කරන කෙනෙක් ඉන්නවා. එයා තමයි උයන්නේ. හැබැයි දර්ශනා ඉස්සරින්දම්ම මේ කවුරුත් කියනවා කන්නේ නැහැ. ඒ චූටි කන්නම් හැදුන හැටි. ඔයා වෙනවා කොහොමත් කන්නේ. මම වෙනවා විතරයි කන්නේ. ඉතින් දැන් අර මම දැන් පහුගිය දවස්වල සර්ජරි එකක් කරලා ඉන්න නිසා මට උදේම නැගිටින්න දෙන්නේ නැහැ යා. අර මම නැගිටින්න කලින් සද්ද නැති වෙන දොර ඇරලා එහෙම යනවා. ඉතින් දැන් ඒක පුරුදු දැන් නම් මට හොඳයි. දැන් උදේ නැගිටින්න හැදුවත් නෑ එපා කියලා කියනවා. දැන් ඒක පුරුදු වෙලා එයා ගොඩක් වෙලාවට උදේට කඩින් කන්නේ. රැයට එද්දි මම උයනවා. ඒ හින්දා එක වේලයි. ඒතකොට එක වේලකට 1000ක් කරන් තේරුම් ගන්නෑ.